කාටරුප්ප ගලමුණ පන්සල නැත්නම් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය. මේ පන්සල ගැන ඔයාලා දැනටමත් අහලා ඇති. ඉතින් මේ ලස්සන ගල්තොල කොට පිටලා තියෙන මේ පන්සල ගැන දැනගන්න එන්න අපිත් එක්ක. ඔයාලට බදුල්ල ටවුන් එකේ ඉඳන් යනවා නම් කිලෝමීටර් 19ක් විතර තියෙනවා. කාටරුප්ප බස් එකේ යන්න පුළුවන්. බස් එකේ ගිහිල්ලා කාටරුප්පෙන් බහැලා ඊට පස්සේ කිලෝමීටර් 4ක් 5ක් විතර පයින් යන්න තියෙනවා. නැත්නම් ඔයාලට Google Maps එක බලාගෙන යන්න පුළුවන් කාටරුප්පට වෙනකන්. ඊට පස්සේ ඔයාලට ඉතුරු කිලෝමීටර් 4 5 ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන යන්න පුළුවන්. මෙන්න මේ පුටුවෙන් වාඩි වුණාම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී අතර මේක S2කින්ම දකිනවා. දියාලි ගලාගෙන යනවා. මඩොල් සිම කොහොනාවලකම ඒ වගේ මේ පේනවා මෙතන ගියාම. ඉතින් මෙන්න මෙයාලත් එක්ක තමයි අපි මේ පන්සලට යන ගමන ගියේ. ඔයාලට මෙතන වගේම තා චුට්ටක් මෙතනින් එහාට ගිහම මේ view point එකක් බලා ගන්න පුළුවන්. එතන ඉඳන්වත් අපිට මේ කඳු පන්ති බලන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන හාමුදුරුවෝ තඹස් රැකපු ගල් ගුහාවෙම පල්ලෙහා තියෙනවා. ඒව බලන්න යන්න අපිට පුළුවන්. ඔයාලට මනස රිලැක්ස් කරගන්න ටිකක් නිදහසේ ඉන්න මේ පන්සලට ගිහින් පුළුවන්.